පේපර් 80කට වැඩිය ලියනවා. 80කට වැඩිය කියන්නේ පේපර් 100ක් වෙන්නත් පුළුවන්, ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ගොඩක් කට්ටිය අමාරුයි කියලා අතෑරන දාලා තියෙන විෂයක් මේ වෙනකොට බහුතරයකට ලේසි, සරල සහ කැමතිම විෂය බවට පත් කරලා තියෙනවා. හැබැයි දෙවෙනි දවසේ ලියන පේපර් එකේ අනිවාර්යෙන් අවමේ ලකුණක් තියෙනවා. හරි පුතේ. අද මම මේ වීඩියෝ එක කරන්නේ දැනට 10 වසරේ ඉන්න. කියන්නේ ලබන අවුරුද්ද 20යි 26 අවුරුද්දේ O level exam එකේ ඔයගොල්ලෝ වෙන. පුතේ ඔයගොල්ලෝ ලබන අවුරුද්දේ දෙසැම්බර් මාසයේ O level ගාගෙන මොන දෙනවා. දැන් ඕගොල්ලෝ 10 වසරේ තියරි ටික සම්පූර්ණ ඉවර කරලා තියෙනවා. එතකොට 11 වසරට ලබන අවුරුද්ද වෙනවා. එතකොට 11 වසරට කියන වාසේ 11 වසරේ ටික අපි වෙනම ඒ පිළිවෙලට යනවා. දැන් ඔයාලන්ට 10 වසරේදී කෙරුණ දේවල් මොනවද? මගහැරුණු දේවල් මොනවද? ඒ ටික වෙනම ඕගොල්ලෝ කොන් කරලා ගන්න. ඊට පස්සේ ඒ නොකරන තැන් ටික අපි වෙනම අධ්‍යයනයකට අපි ලෑස්ති වෙනවා. ඒවා අධ්‍යයනය කරන අතරේ අපේ අනිත් කර ටික මගහැරෙන්න දෙන්න බෑ. එතකොට ඒකත් බැලන්ස් කරගෙන මේකත් බැලන්ස් කරගෙන අපි O level exam එකට යනකොට හොඳට පවර්ෆුල් විදියට අපි O level exam එකට මුහුණ දෙන්න ඕනේ. අන්න ඒ වෙලාවට පුතේ අපිට හොඳ හුරුවක් තියෙනවනේ පේපර් කියලා. දැන් අපේ පන්තියේ වැඩ පිළිවෙලක් තමයි අනිවාර්යෙන්ම O level exam එකට ඉස්සෙල්ලා 10 11 වසරේ ළමයින්ට පේපර් 80කට වැඩිය ලියනවා. 80කට වැඩි කියන්නේ පේපර් 100ක් වෙන්නත් පුළුවන්, ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. අපිට 10 11 වසර දෙකේ අවුරුද්දකට සති 52 ගානේ සති 104ක් තියෙනවානේ. සතියකට පේපරයක් ගන්න ලියුවොත් පේපර් 104ක් ලියන්න පුළුවන්. අපි පටන් ගන්නේ කවද්ද 10 වසර? අන්න එදා ඉඳලා පේපරයක් ලියන්න පටන් ගන්නවා. දැන්ට අපි කෙනොන් එකේ පටන් ගත්ත කෙනොන් එකේ අලුත් 10 වසර බැච් එකේ ඒකරණ අපි පන්තිය පටන් ගත්තේ මේ මාසේ 5 වෙනිදා. මේ මාසේ 5 වෙනිදා ඉඳලා මේ වෙනකොට පේපර් 25ක් කරලා තියෙනවා. 25ක් පන්තිය වල ලියලා 25ක් සාකච්ඡා කරලා තියෙනවා. පළවෙනි පේපර් එක ලියන දවසේ මම කිව්වේ ඔයාලා පළවෙනි දවසේ පේපර් එක. මොකද පළවෙනි දවසේ පේපර් එක ලියන දවසේ මම දාගෙන හිටියා මගෙන් තියරි කරලා දාලා වැඩි ගන්න නෙමෙයි. මම කිව්වේ ඒගොල්ලන්ට පුතේ අද ගන්න ලකුණ බිඳුවක් වුණාම මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි දෙවෙනි දවසේ ලියන පේපර් එකේ අනිවාර්යෙන් අවමේ ලකුණක් තියෙනවා. එතකොට එක පේපර් එකක් ලියලා සාකච්ඡා කරලා දෙවෙනි පේපර් එක ලියන දවසේ එක ලකුණක් අපි වැඩි කරගෙන තියෙනවා. මහා අමාරු දෙයක් නෙමෙයි. සතියට ලකුණ අපි වැඩි කරන්නේ. ඔය විදිහට සතියට ලකුණක් ගන්න වැඩි කරගෙන ගියොත් පේපර් 80ක් ලියන දවසේ 80 වෙනි පේපර් එක ලියන දවසේ ඔයාලගේ අවම ලකුණ කීයක් වෙන්න ඕනද? අවම ලකුණ අනිවාර්යෙන්ම ලකුණ 79ක් වෙන්න ඕනේ. අපි සතියට ලකුණක් යක්තරේ. අපිට O level වලට ඒකක් ගන්න ලකුණු 75යි ඕන වෙන්නේ. ඔය 75ක් අරගෙන ඒකක් දානවට ලකුණු 85ක 90ක ඒකක් දාලා හොඳ රිසල්ට් එකක් දාන එක කොච්චර වටිනවද? ඕගොල්ලෝ පොඩ්ඩක් තේරුම් ගන්න. ගොඩක් කට්ටිය අමාරුයි කියලා අතෑරන දාලා දෙන විෂයක් මේ වෙනකොට බහුතරයකට ලේසි, සරල සහ කැමතිම විෂය බවට පත් කරලා තියෙනවා. එතකොට පුතේ ඔයාලා තේරුම් ගන්න අපි මොකක්ද කරන්න ඕනි මේ වැඩ පිළිවෙල සාර්ථක කරගන්න.